වචන සෙට් එකක් තියෙනවා. අනේ වචන සෙට් එක කනට හුරු කරගන්න මොනවද වෙන්න මේ එකක් තමයි මේ අපේ ස්ටෑන්ඩර්ඩයිසේෂන් එක ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි රේට් එක ගැන කතා කරා. ඊට පස්සේ රිද්ම් එක ගැන කතා කරා. ඇක්සිස් එක ගැන කතා කරා. අනිත් එක තමයි ඩිෆ්ලෙක්ෂන්. එතකොට මේ මෙන්න මේ විදිහ තමයි අපි සාමාන්‍යයෙන් ECG පැටර්න් එක. මෙන්න මේකට අපි කියනවා මේ හැඩයට අපි මෝපොලොජි එක කියලා කියනවා. මෙන්න මේ මෝපොලොජි කියලා වචනයක් තියෙනවා. මෝපොලොජි කියලා කියන්නේ මෙන්න මේ පැටර්න් එකේ හැඩය කියලා හිතාගන්න. ඒකට හැඩයට තමයි අපි කියන්නේ මෝපොලොජි එක කියලා. ඒකට සමහරක් වෙලාවට පොලිමෝපික් කියලා කියනවා, මොනෝමෝපික් කියලා කියනවා. පොලිමෝපික් කියලා කියන්නේ එක හැඩයකට වඩා හැඩයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒකට මොනෝමෝපික් කියන්නේ එකම හැඩය තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙතන අපි රිද්ම් එක ගත්තාම රිද්ම් එක තියෙන්න පුළුවන් රෙගියුලර්. රිද්ම් එක රෙගියුලරයි කියලා කියන්නේ යම් කිසි කාල පරතරයක ඉන්ටර්වල් එකක ඇති වෙන මෙන්න මේ වගේ රිද්ම් එකම සංඛ්‍යාව තමයි එකම පරතරයකින් එකම රටාවකට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක හිතන්න ඇත්තටම අපි මේක බලන්නේ මේ R wave අතර පරතරය. මේ රිද්ම් දෙකක් ගත්තාම මේ දෙකක් අතර තියෙන පරතරය තමයි ඔය මේ අපි රිද්ම් එකක් කියලා බලන්නේ. එතකොට මෙන්න මේ දෙක අතර පරතරය තමයි අපි රිද්ම් එකේදී ඇනලයිස් කරන්නේ. R wave දෙකක් අතර පරතරය. එතකොට මේ විදිහට තියෙනවා නම් අපි එක කියනවා රිද්ම් එක රෙගියුලරයි කියලා. ඉතින් සමහරක් වෙලාවට රිද්ම් එක ඉරෙගියුලර් වෙන්න පුළුවන්. එතකොට ඉරෙගියුලර් රිද්ම් එක එකක් තමයි රෙගියුලර් රිද්ම්, අනිත් තමයි ඉරෙගියුලර් රිද්ම්. ඉරෙගියුලර් රිද්ම් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රෙගියුලර් ඉරෙගියුලර් ඒවා, අනිත් එක තමයි ඉරෙගියුලර්. ඒ කියන්නේ රෙගියුලර් ඉරෙගියුලර් කියලා කියන්නේ සමහරක් වෙලාවට R wave දෙකක් අතර පරතරය මෙහෙම තියෙනවා. ඊට පස්සේ දෙකක් ආයි වැඩි වෙනවා. ආයි වැඩි වෙනවා. ඊට පස්සේ ආයි මේ කලින් තිබුණ එක එනවා. ඊට පස්සේ ආයි වැඩි වෙනවා. ආයි වැඩි වෙනවා. ආයි කලින් තිබුණ. මේ බලන්න. දැන් මේ R wave දෙක. මෙන්න මේ R wave දෙකක් අතර තියෙන පරතරය රෙගියුලර් කියන්නේ මෙන්න මේ විදිහට නිරන්තරයෙන්ම එකම කාලාන්තර තමයි තියෙන්නේ. වෙනස් වෙලා නැහැ. දැන් බලන්න. මෙතනින් තමයි මෙතන තියෙන දුර නෙමෙයි මෙතන මෙතන. ඊට වඩා මෙතන. හැබැයි මේක වෙනස් වෙලා තියෙනවා. මේ දුර වෙනස් වෙලා තියෙනවා. හැබැයි රටාවකට. නේ? වැඩි වේගෙන් ගිහින් ආයි මුල් තිබු තත්ත්වයට ඇවිල්ලා ආයි වැඩි වෙලා ආයි මුල් තිබු තත්ත්වයට ඇවිල්ලා. මෙන්න මේකට අපි කියනවා රෙගියුලර්ලි ඉරෙගියුලර්. මේ විදිය රෙගියුලර් තත්ත්වයක් නැහැ. ඉරෙගියුලරයි. හැබැයි ඒ ඉරෙගියුලර් එකේ රෙගියුලර්තාවයක් තියෙනවා නේ. යම්කිසි හැඩයක් තියෙනවා. මෙන්න මේ ඉරෙගියුලර්ලි ඉරෙගියුලර් කියන්නේ මෙන්න මේ ආවය වල කිසිම රෙගියුලරිටි එකක් යාවල මොකක්වත් මේකක් නැහැ. ඒතකොට එක ආවයව එකක් මෙතන තියෙනවා, අනිත් එක මෙතන, අනිත් එක මෙතන, අනිත් එක මෙතන ඔය කිසිම රෙගියුලරිටි එකක් නැහැ. මෙන්න මේක ඉරෙගියුලර්ලි ඉරෙගියුලර්. එතකොට අපි රිද්ම් එක ගැන කතා කරනකොට රිද්ම් එකේ රෙගියුලර් රිද්ම් තියෙන්න පුළුවන්, ඉරෙගියුලර් රිද්ම් තියෙන්න පුළුවන්. ඉරෙගියුලරිටි එකෙත් රෙගියුලර්ලි ඉරෙගියුලර් රිද්ම් තියෙන්න පුළුවන්, ඉරෙගියුලර්ලි ඉරෙගියුලර් රිද්ම් තියෙන්න පුළුවන්. අනිත් එක තමයි axis deviation එක. axis deviation එකේ අපි දන්නවා right axis deviation එකක් තියෙනවා, left axis deviation එක තියෙනවා, ඊට පස්සේ extreme axis deviation එකක් තියෙනවා. එතකොට right axis deviation එකේදී මේක අපි මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි බලන්නේ මේ අපේ lateral lead එක L1 ඊට පස්සේ L2 එහෙම නැත්නම් L3 inferior lead එකක් එක්ක. inferior lead එක සහ lateral lead එක තමයි බලන්නේ. L1 වල positive වෙලා L2 වල positive වෙනවා නම් ඒ කියන්නේ axis එක අපි normal axis deviation එකක් මේ lead 1 වල positive වෙලා මේ lead 3 වල negative වුණොත් අපි හිතනවා අපි ඒක left axis deviation එකක් කියලා. ඒ වගේම lead 1 වල negative වෙලා lead 3 වල negative වුණොත් අපි හිතනවා ඒක මේක positive වුණා කියලා හිතන්න. මේක positive වුණොත්
අපි හිතනවා ඒක right axis deviation එකක් කියලා. මේක නෙගටිව් වෙලා මේකත් නෙගටිව් වුණා. අපි හිතනවා ඒක extreme axis deviation එකක් කියලා. අපි මේක කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒකට මේ axis deviation එක ගැන අපි හොඳට මතක තියාගන්න ඕන. තුන්වෙනි කාරණා තමයි deflection. deflection එක කිව්වේ මෙන්න මේ තියෙන isoelectrical line එක. ඒ කියන්නේ heart එක කිසිම electrical activity එකක් නැති වෙලාවෙදී අපිට ECG එක නිරූපණය කරන විදිහ. ඊට පස්සේ කරන්ට් එකක් ආවම positive deflection එකක් එනවා. මම කිව්වා අපේ නිරීක්ෂිත ඉලෙක්ට්‍රෝඩය අපේ heart එකෙන් එක පැත්තකින් ඉඳලා අපි බලනවා නිරීක්ෂිත ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝඩයේ දිශාවට කරන්ට් එක ආවොත් එයා positive deflection එකක් වෙනවානේ. ඉලෙක්ට්‍රෝඩේ මේ පැත්තේ නම් තියෙන්නේ කරන්ට් එක මේ පැත්තට නම් යන්නේ. මේ ඉලෙක්ට්‍රෝඩෙත් වෙන්නේ එයාගෙන් ඉවතට කරන්ට් එක යනවා. නෙගටිව් ඩිෆ්ලෙක්ෂන් එකක් තමයි එන්නේ. ඒකට පොසිටිව් නෙගටිව් පොසිටිව් නෙගටිව් පොසිටිව්. ඒකට මේක පොසිටිව් ඩිෆ්ලෙක්ෂන් එකක්, මේක නෙගටිව් ඩිෆ්ලෙක්ෂන් එකක්, මේක පොසිටිව් ඩිෆ්ලෙක්ෂන් එකක්, මේක නෙගටිව් ඩිෆ්ලෙක්ෂන් එකක්, මේක පොසිටිව්. ඒකට ඩිෆ්ලෙක්ෂන් කිව්වේ අන්න ඒක. අනිත් එක තමයි කොන්කෝඩන්ස්. ඒකට කොන්කෝඩන්ස් තියෙනවා. ඒ වගේම තමයි මොකලොජි. මොකලොජි කියලා කිව්වේ හැඩයක්. මේ හැඩයට අපි මොකලොජි කියලා කිව්වා. එක හැඩයක් මොනවාද තියෙන්නේ සාමාන්‍ය මේ විදිහේ එක හැඩයක් මොනවාද තියෙන්නේ අපි මේකට කියනවා මොනෝමෝර්ෆික් කියලා. මේ විදිහට හැඩයන් ගොඩාක් තියෙනවා. අපි මේකට කියනවා පොලිමෝර්ෆික් කියලා. එතකොට එක හැඩයක් මොනවාද තියෙන්නේ මොනෝමෝර්ෆික්, හැඩයන් ගොඩක් තියෙනවා නම් පොලිමෝර්ෆික්. එතකොට ඩිස්කෝඩන් කොන්කෝඩන් කියන්නේ මොකක්ද කියන එක අපි බලමු ECG එකක් එක්කම. ප්‍රැක්ටිකලි මේක මේ සියලුම දේවල් හඳුනාගන්නේ කොහොමද කියන එක බලමු. හේතුව තමයි මෙන්න මේ වචන සෙට් එක නිරන්තරයෙන්ම ECG එකක් රීඩ් කරනකොට වැදගත් වෙනවා. එතකොට කොන්කෝඩන්ස් අනිත් කාරණාව තමයි අපි ඩිස්කෝඩන්. මේක අපි ECG එකක් එක්කම කතා කරමු කොහොමද අපි හඳුනාගන්නේ කියන එක.